check. ගෑනියද්ද පිරිමියද්ද ඩ්‍රයිවර් කොක්කාරකේ හනේ අපොයගේ හැපේ පරුන්ට මාරගේ ගෑනියද්ද පිරිමියද්ද ඩ්‍රයිවර් කොක්කාරකේ හනේ අපොයගේ හැපේ පරුන්ට මාරගේ හිමින් වරලා හිමින් වරලා හිමින් වරලා හිමින් වරලා පලාගෙනයි මොහ පොරු හිමින් වරලා. Voice of ඉතුනිල්. ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම. Voice of ඉතුනිල් YouTube channel එක හරහා ගෙන එන බොහොම රසවත් කතා බහක් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. වයස කියන එක ඉලක්කමක් කියලා ලාංකීය ජනතාවට විතරක් නෙමෙයි මම හිතන්නේ සංගීතයට කලාවට ආදරය කරන දෙස් විදෙස් හැමෝටම පසක් කරපු පුංචි ගීතාරකාවියකටයි අද අපේ channel එකේ බොහොම අපූර්ව කාල පරිච්ඡේදයක් වෙන් කරන්නේ කතා බහ කරන්නට. දෙරණ ලිටල් ස්ටාර් 2020 වර්ෂයේ දසවන අදියරේ දක්ෂතම සහ ජනප්‍රියතම කිරුළු පැලඳු මේ පුංචි ගීතාරකාවියටයි අපි අද දවසේ මේ වැඩසටහනේ කාල පරිච්ඡේදය වෙන් කරන්නේ. අපි මේ වැඩසටහන ආරම්භ කරමු ගීතයකින්. අපූර්වයි රසවත් අලංකාරයි වින්දනීයයි මේ වෙන කවුරුත් නෙමෙයි සිහෙලි තූර්යා. ආයුබෝවන් සිහෙලි තූර්යා බොහොම ආදරෙන් පිළිගන්නවා Voice of ඉතුනිල් YouTube channel එකට. බොහොම ආදරෙන් අපි එකතු වෙන්නට කියලා ආරාධනා කර සිටිනවා. ඒ වගේම like කරන්න, share කරන්න, comment කරන්න, වටිනා වූ අදහස් අපිට පළ කරන්න සහ බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා YouTube channel එක මගේ Voice of ඉතුනිල් channel එක subscribe කරන්න කියලා. අද දවසේ මාත් එක්ක කතා බහේ යෙදෙන්නට අපි ආරාධනා කෙරුවේ සිහෙලි තූර්යා. සිහෙලි තූර්යා අපි පටන් ගමු කතාව මෙහෙම. වයස කීයද? අවුරුදු 8යි. අවුරුදු 8යි. ලැබෙන අවකාශය තිබෙන්නා වූ අවකාශයට වඩා උපතින්ම ගෙනාපු හැකියාවන් බොහොම අපූර්වට පන්නරයක් කරගෙන තමයි මේ ගමන යන්නේ. සිහිලි තූර්යා. එතකොට කවුද? ඔයාගේ පවුලේ විස්තර ටිකක් අපි කියමු. දැන් මල්ලි නංගි මයි අපච්චි අම්මයි ඉන්නවා. අප්පච්චි අම්මයි නංගි මල්ලි ඔයයි. බොහොම සුන්දර කැදැල්ලක්, බොහොම සුන්දර වටපිටාවක් එක්ක තමයි මේ පුංචි දියණිය Tamanගේ ගමන යන්නේ. එතකොට සිහෙලි අපි කතා කරමු කොහොමද දැන් පාසල් කටයුතු කොහෙද ඉස්කෝලේ? ගාගොනගල ජාතික පාසල. ජාතික පාසල. කී වසරද දැන් ඉගෙනුම ලබන්නේ? 3 වසරේ. 3 වසරේ. 3 වසරේ ගැයුමට උපන් හපම්කම් තියෙන කෙනෙක් තමයි අද දවස් අපිත් එක්ක කතා කරන්නේ. බොහොම ඇත්තටම බොහොම රසවත් වෙවි මේ කතා බහ, බොහොම සුන්දර වෙවි මේ කතා බහ. අපි කතා කරමු සිහෙලි. ලංකාවම සිහෙලිව අඳුරගන්නේ ලංකාවෙට ප්‍රේක්ෂක ජනතාව රසික පිරිසක් සිහෙලි වටා එකතු වෙන්නේ දෙරණ ලිටල් ස්ටාර් තරංගාවලියේ. එහෙම නේද? හරි. එතකොට 2020 වර්ෂයේ මේ තරංගයේ කවුද කොහොමද ඔයාලට හැම් වෙන්නේ වෝට් එක? දක්ෂතම තරුවයි ජනප්‍රියතම තරුවයි. දක්ෂතම තරුවයි ජනප්‍රියතම තරුවයි. කොහොමද ඉස්සෙල්ලම ඔයා ගීතයක් ගායනා කරන්නේ?
ඉස්සර කාර් එකක් තිබ්බා. හා. ඒ කාර් එකේ හැමතිස්සෙම අපි ගමන් යද්දී සින්දුවක් යනවා. සින්දුවක් අහනවා. මම බොරු වචන කිය කී එක මෙලඩිය මූලනවා. ඒක ඊට පස්සේ මම චුට්ට ලොකු වෙද්දී ඒක හොඳටම කිව්වා. ඒක හොඳටම කිව්වා. බොහොම රසවත්. සංගීතමය ජීවිතයට ඇරමුම ගන්නේ තමන්ගේ පවුලෙන්. එතකොට සිහෙලි කවුද ඔයාට ගුරුහරුකම් දෙන්නේ මේ සංගීතය පිළිබඳ? කොහොමද හරියට සින්දුවක් කියන්නේ? කොහොමද සින්දුව ගීතයක් තෝරාගන්නේ? මේ ටික කවුද කරන්නේ? අප්පච්චි ලබා දෙන සහයෝගය, අප්පච්චි ලබා දෙන ගුරුහරුකම් මේ සියල්ල හින්දා තමයි පරිපූර්ණ ගායිකාවක් බවට පත් වෙන්නේ පුංචි ගීතරුව. කොහොමද අපි මේ පළවෙනි ගීතේ මොකක්ද? ඔයාලට පුළුවන් ද පුංචි කොටසක් කියන්න පළවෙනි ගීතේ? රයිට්. අපි අවස්ථාව දෙනවා. ඔන්න සිහෙලිට ගීත ගායනා කරන්න හැකියාවක් තියෙනවා කියලා ගෙදර උදවිය මං හිතන්නේ තාත්තා අඳුරගන්නේ මේ ගීතේ ගායනා කරනකොට. අපි කියමු මේ ගීතේ කොටසක්. ආත්ම ගණනක සිතුවිලි අතරේ මොබ සිව්වන දුටුවේ අපගේ හදක දෙදෙනෙකු වීලා නෑ ඔබ කිසිදා මුසුවන්නේ ආත්ම ගණනක සිතුවිලි අතරේ මොබ සිව්වන දුටුවේ අපගේ හදක දෙදෙනෙකු වීලා නෑ ඔබ කිසිදා මුසුවන්නේ. සිහිලි තූර්යා සංගීත ජීවිතයට එන පළවෙනි ගීතයයි මේ ගැයුම මං හිතන්නේ ඊටම සුවිශේෂී. මේ ගීතෙන් තමයි තාත්තා දැනගන්නේ මගේ දුවට මෙහෙම සින්දු කියන්න පුළුවන් ගීතයක් ගායනා කිරීමේ හැකියාව තියෙනවා කියලා. එහෙම නේද සිහිලි? එතකොට ලංකාවේ සමාජ මාධ්‍ය හරහා සිහෙලි ගීත ගායනා කරන හැම ගීතයකම වීඩියෝවක් මං හිතන්නේ ලංකාවේ භාගයකට වැඩිය ජනතාවක් බලනවා, දකිනවා. නරඹුම් වාර මං හිතන්නේ සිහෙලි දෙරණ හරහා එනකොට සිහෙලිගේ පළවෙනි ගීතය මොකක්ද? සිහෙලි කියලා ජනප්‍රිය වෙන ගීතය මොකක්ද? කොමල පපා ගීතය අද වන විට මේ දැන් වෙනකොට මං හිතන්නේ මිලියන 14ක් බලලා තියෙනවා. මිලියන 14ක් බලලා තියෙනවා කොමල පපා ගීතය. කොමල පපා ගීතෙන් සිහෙලි අඳුරගන්නේ. ඒ අඳුරගන්න ගීතය හරහා දැන් සිහෙලි ලොකු ගමනක් ඉන්නවා. කවුද වැඩියෙන්ම ගෙදර උදව් වෙන්නේ මේ වැඩ කටයුතු වලට? අප්පච්චි. අද ලස්සනයි. සිහෙලි දැන් එතකොට තාත්තා අප්පච්චි තමයි මං හිතන්නේ සිහෙලිට සංගීතය පිළිබඳ වැඩි යමක් ගුරුහරුකමක් ලබා දෙන්නේ. එතකොට ලස්සනට සුරංගනාවියක් වගේ ඇඳගෙන යනවනේ හැමතැනම. මම දැකලා තියෙන හැම නාලිකාවකින්ම හැම ගීතයකින්ම හැම සමාජ මාධ්‍යයක ප්ලේ වෙන මේ ගීත ගායනා තරඟවලදී පවා ලස්සනට ඇඳුම් නිර්මාණය කරනවා. කවුද ඇඳුම් මහලා දෙන්නේ? කවුද මේ කොස්ටියුම් එක සිලෙක්ට් ඔයාලට තෝරලා දෙන්නේ? අම්මා. මහන්නෙත් අම්මා. ඇඳුම් ටික ඔයා ඇඳගෙන යන ඇඳුම් ටික මහන්නෙත් අම්මා. නිර්මාණය කරන්නෙත් අම්මා. එතකොට හෙයා බෑන්ඩ් එකක් දාන්නෙත් අම්මා කියන විදිහටද? අම්මා තමයි මේ සියල්ල කොස්ටියුම් එක ඩිසයින් කරන්නේ අම්මා. රයිට්. කලා පවුලක්. පියාගෙන් ලැබෙන නොමද දායකත්වය ගීත ගායනා කිරීමට ලැබෙන ගුරුහරුකම් වලට ලැබෙනවා. ආදරණීය මවගෙන් මේ සියලුම අනිකුත් අයිතමයන් ටික සැපයනවා. ඉතින් හරි සතුටුයි නේ? අම්මගෙනුයි තාත්තගෙනුයි ලොකු සහයක් හම්බ වෙනවා. හරි. එතකොට සිහෙලි අපි කොහොමද දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලිය පටන් ගන්න? කවුද ඒකට ඇප්ලිකේෂන් දාන්නේ? අම්මයි මම එදා වැස්සා මං කුඩයක් ඉහළගෙන උඩහ කඩේට ගිහින් ලියුම් කවරයක් ගෙනාවා. හරි. ඊට පස්සේ අම්මයි මායි හොරාට ඇප්ලිකේෂන් දැම්මා. එතකොට තාත්තා දන්නේ නැද්ද? නෑ. ඇප්ලිකේෂන් එක දානකන් තාත්තා දන්නේ නැහැ ඔයා මෙහෙම එකකට දානවා කියලා. නෑ. එතකොට අම්මයි ඔයයි හොරෙන් තමයි මේ වැඩේ කරන්නේ. රයිට්. ඊට පස්සේ කොහොමද තාත්තට කියන්නේ ඉස්සෙල්ලම?
ඊට පස්සේ එහෙන් එනවනේ ලියුම. හරි. අන්න ඒක දැක්කට පස්සේ තමයි අප්පච්චි දාන්නේ ලිටල් ස්ටාර් දැම්මා. දැම්මා කියලා. බොහොම අපූර්වයි. ඔන්න ඔහොමයි සිහෙලි තූර්යා දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලියට අයදුම් කරන්නේ. තාත්තා දන්න තුනට දැන් තාත්තා තමයි ඔයාගේ ගුරුවරයා. සංගීතමය ගුරුවරයා අප්පච්චිනේ. රයිට්. අප්පච්චි නොදන්නවා අම්මා ලබා දුන්නු තීරණය මං කියන්නේ හොඳම ප්‍රතිඵලයකට දැන් ගිහිල්ලා තියෙනවා. එහෙම නේද සිහෙලි? අනිවාර්යෙන්. හරි. එතකොට සිහෙලි අපි කියමු දැන් මේ දවස් ටිකේ මොකද වෙන්නේ? මොකද කරන්නේ මේ දවස් ටිකේ? පාසල් යනවා. ඊට පස්සේ දැන් ලිටල් ටයිටන්ස් කියලා අලුත් තරඟයක් පටන් ගත්තනේ. ඒකේ දැන් සීසන් 11 එකේ ඉඳලම ඉන්න දිනපු 1 2 3 අන්න ඒ වගේ මේ දිනපු අය එකතු වෙලා තව තරඟයක් තියෙනවා. රයිට්. දෙරණ විද්‍යුත් මාධ්‍ය රූපනාලිකාව හරහා ආලින්දයට ඔබට ආලින්දයට සමීප කරපු මං හිතන්නේ මේ වසර 11ක් යනකම් තිබ්බ දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලිය තුල බිහි වුණු ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානයේ ඔක්කොම එකතු කරලා තමයි මේ තරඟය තියෙන්නේ. කොහොමද මේ තරඟයේ ස්වභාවය? කොහොමද ඔයාට තේරෙන විදිහට ඒක? ඒ කියන්නේ දක්ෂයම ගොඩක් ඉන්නේ. එතන ඔයාට මොකද්ද හිතෙන්නේ? මොකුත් නැහැ. ඔයාගේ සාමාන්‍ය විදිහට තරඟ කරනවා. රූප මාධ්‍ය තුල සමාජ මාධ්‍ය තුල අදහාගත නොහැකි දක්ෂතාවයක් තියෙන ගීතරුවක් කියලා සිහෙලිව හඳුන්වලා දෙනවා. ඒ වීඩියෝ එක බොහොම ජනප්‍රියයි. අදටත් තාම මේක නැරඹුම් වාර වැඩි වෙමින් පවතිනවා. සිහෙලි ඒ සින්දු ඔයා දැන් සිංහල සින්දු කියනවනේ. එතකොට හින්දි සින්දුකුත් කියනවා බොහොම අපූර්ව. සිංහල සින්දු වලට විතරද කැමති නැත්නම් අනිකුත් භාෂාවල සින්දු ගායනා කරන්න ඔයාලට පුළුවන්ද? පුළුවන්. මොනවද භාෂා? හින්දි ඉංග්‍රීසි හරි. දැනට හින්දි ඉංග්‍රීසි තමිලුත් කියනවා. දමිළ හරි. එතකොට මේ භාෂා තුනම ඔයාට උච්චාරණය කරන්න පුළුවන්. පුළුවන්. රයිට්. ඒකට ඔයාට උපදෙස් දෙන්නේ කවුද? අප්පච්චි තමයි. තමන්ගේ අප්පච්චි තමයි මේ හසල දැනුම භාෂා කිහිපයක ගීත ගායනා කිරීමේ හසුරුතාවය ලබා දෙන්නේ. නේද? සිහින එතකොට කවුද? දැන් අපි සිංහල සින්දු 3ක් තියෙනවා. ඊට පස්සේ ආයි හින්දි සින්දුවකට යනවා. අපූර්ව විසිල් එකකට යනවා. අපි ඉස්සරහදී විසිල් එක අහන්න කැමති ඔයාගෙන්. හරිද? එතකොට කවුද මේ පෙළ ගැස්ම හදලා දෙන්නේ? අප්පච්චිම තමයි මේ සියල්ල කරන්නේ. අප්පච්චි. අදහාගත නොහැකි ගායනය. සමාජ මාධ්‍ය එක රැයකින් කලමන පුංචි ගී තාරකාවියයි අද අපිත් එක්ක කතා බහේ යෙදෙන්නේ. සමාජ මාධ්‍ය තුලට අලුත් වචන කිහිපයක් අලුත් සංකල්පයක් නිර්මාණය කරනවා සිහෙලි. සිහෙලිගේ වයස පොඩි හැබැයි දක්ෂතාවය බොහොම ඉහළ මට්ටමක තියෙන්නේ. උපතින්ම ගෙනාපු හැකියාවන් තමයි මෑයෝ මේ තත්ත්වයට ගේන්නේ පන්තියේ පාසල් සමයේ 3 වසරේ පුංචි දරුවෙක්ගේ. අදහාගත නොහැකි දක්ෂතාවයක් තියෙන ඒ වීඩියෝ පටය, ඒ ගීත රාමුව ඔයා කියනවනේ සිහෙලි දැන් ඔයාට ගීත ගායනා කරන්න පුළුවන් විවිධ භාෂා ගායනා කරන්න පුළුවන් කියලා. අපි සිංහල භාෂාව නෙමෙයි. අපි හින්දි භාෂාව හරි ඔයා කැමති භාෂාවක වෙනත් ගීතයකට යමු. जहाँ सिफारिश जो करता हमारी देता वो तुमको बता शर्मो है आँखें पर्दे खिला के करनी है हमको कता सीधी है अब तो है खुद को मिटाना होना है तुझ में फना सुभान अल्लाह 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 බොහොම අපූර්වයිනේ මේ කතාව. ගීත තියෙනවා, ගීත ගායනා කරනවා, විවිධ භාෂාවලින් ගීත ගායනා කරනවා. හැකියාව ගැන අපිට හිතා ගන්නත් බෑ. ඇත්තටම මේක ඔයා උපතින් ගෙනාපු එකක් අනිවාර්යෙන්ම. ඉතින් මේ මම කියන්නේ හැමදාම බලන ප්‍රේක්ෂක හිතවතුන්ගේ ඇස් වහක් කට වහක් නම් වදින්න එපා.
බොහොම අපූර්වට මේ ගමන යන්න ඕනේ සිහෙලි ඔයා. හරිම ලස්සනයි. හරිම අහන් ඉන්න මං කියන්නේ අහන් ඉන්නයි දකින්නයි බොහොම ප්‍රියජනකයි. එතකොට සිහෙලි දැන් අපි ඔයාට මේ හරහා ඔයා දැන් සංගීත ප්‍රසංග වලට සහභාගී වෙනවනේ. එතකොට ඇවිල්ලා ලංකාවේ තියෙන ගොඩක් ඉහළ තලයේ තියෙන බෑන්ඩ් එකේ ඉන්න මාමලා හම්බෙනවනේ. එතකොට කොහොමද ඒ තොරතුරු ඒ කියන්නේ ඔයා ආසයිද හිට යන්න? ආසයි. එතකොට ආරාධනාවක් කරොත් ඔයා අනිවාර්යෙන්ම ගීත ගායනා කිරීම සඳහා යනවනේ. රයිට්. ප්‍රසංග වේදිකාවට යනකොට ඔයා ස්ටේජ් එකට යනවා. ස්ටේජ් එකට ගියාම ඔයා ගීත ගායනා කරන ගමන් බොහොම අපූර්වට නර්තනය කරනවා. කවුද එහෙම කියන්නේ? ඒ කියන්නේ ඔයාට ඒක ස්ටේජ් එකට නැග්ගහම එන එකක්ද? නැත්නම් කවුරු හරි කියනවද මෙහෙම ගීතයක් ගායනා කරනකොට මෙහෙම ඩාන්ස් එකක් කරන්න ඕනේ? කවුරුත් කියන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. මම හිතන්නේ ඒකයි වෙනස කියන්නේ ඒක තමයි ඒක ඔයාටම දැනෙන දෙයක්. ඔයාටම දැනෙන දෙයක්. උපරිම ගෙනාපු හැකියාවල් කියන්නේ ඒකයි. ඒ නිසාවෙන්ම තමයි මම මෙතරම් ජනප්‍රිය තලයටපත් වෙන්නේ. ඒ ජනප්‍රිය නිසාවෙන්ම තමයි අපි අද බොහොම අපූර්වට තෝරාගන්නේ සිහෙලි ගැන කතා කරන්න. අප්පච්චි ලොකු උදව්වක් දෙනවා ගීත ගායනා කරන්න උගන්වන්න. එතකොට ආදරණීය අම්මා ලොකු සහයක් දෙනවා මේ කොස්ටියුම් ඩිසයින් කරලා අනම්මනම් ටික කරන්න නේ. රයිට්. ලස්සනට හැඩ කරන්නේ අම්මගේ අතින්. රයිට්. එතකොට ආදරණීය හිතමිතුරේ බොහොම අපූර්වයි මේ කතා බහ. ගම කොහෙද කිව්වේ සිහෙලි? බෙන්තර ඉඳන් ලංකාවේ දකුණු පළාතේනේ දකුණු ලකේ ඉඳන් ලාංකීය ප්‍රේක්ෂක හිතවතුන්ගේ ආශාවන් සංසිඳවන කෙනෙක් තමයි සිහෙලි කියලා කියන්නේ. බොහොම අපූර්ව කටහඬක් තියෙන්නේ නේද? එතකොට දැන් ඔය ගීතය ගායනා කරානේ. ඒ ගීතය ගායනා කරනකොට ඔයා ලස්සන විසිල් එකකට යනවා. කවුද ඒ විසිල් එක පුරුදු කරන්නේ? කවුරුත් නැහැ. ඒ කියන්නේ ඔයාටම හිතනවද මේ විසිල් එක මෙහෙම කරන්න ඕනේ කියලා? ඉස්කෝලේ යාළුවා. ඔව්. අයියලා ගහනවානේ. හරි. ඔයත් පුරුදුනා. එතකොට අප්පච්චි මොකද කිව්වේ ඒකට? අප්පච්චි මොකද කිව්වේ ඒකට? මං ගහලා වෙන්නේ සින්දුවක් තියෙනවනේ ඒක. හා. අප්පච්චි හායි කිව්වා. හායි කිව්වා. ඔයාට පුළුවන් ද දැන් මේ විසිල් එක පොඩ්ඩක් ගහන්න? පුළුවන්. ගහන්න බලන්න විසිල් එක. මේමයි අපූරුයි. මං හිතන්නේ විසිල් එකක් ගහනවා කියන එක පහසු වෙන්න පුළුවන්. හැබැයි අතපය හොලව උඩ පැන විසිල් එකක් ගහන එක මං හිතන්නේ එච්චර ලේසි පහසු දෙයක් කියලා. ඇත්තටම එතකොට විසිල් එක ගහන කවුරුත් පුරුදු කරේ නැද්ද ඔයාට? ඒක ඉබේම එනවා. රයිට්. එතකොට සිහෙලි සාමාන්‍යයෙන් දැන් අපි කතා බහ කරනකොට වුණත් අපේ අංග චලන එහෙම වෙනවනම් අපි ගායනා කරන්න නෙමෙයි අපි කතා කරන එකත් වෙනස් වෙනවනේ. එතකොට ඔයා ස්ටේජ් එකට නැග්ගාම ඔයා ඇවිල්ලා අමුතු කෙනෙක්. ඒ කියන්නේ ස්ටේජ් එකේ හරි ඔයා මං කියන්නේ විවිධාකාරයි. ගීත ගායනා කරනවා, රවුම් කැරකෙනවා, උඩ පනිනවා. එතකොට දැන් ගීතයක් ගායනා කරනකොට පිච් එක තියෙන්නේ පේ. පිච් එක එහෙම වෙන අවස්ථා තිබුණ නැද්ද? නෑ. එහෙම වෙන්නේ නෑ. එතකොට මට මේ කතා බහ ආරම්භ කරන්න කලින් ඔයා ඔය ගීත ගායනා කරන්න පුරුදු වෙනවා කිව්වනේ. එතකොට ගෙදරදී කොහොමද මේ ගීත ගායනා කරන්න පුරුදු වෙන්නේ උඩ පැන? ගෙදරදී ගේ වටේ දුවනවා. ගේ වටේ දුවන්නේ සින්දුව ප්‍රැක්ටිස් කරන ගමන්. රයිට්. එතකොට මගේ ආදරණීය අප්පච්චි කියනවා මේ ගීත ගායනා කරන මුල් කාල වකවානුවේ සිහෙලි ගීත ගායනා කරන්න ආරම්භ කරනකොට ගේ වටේ දුවන්නේ ගීතය කිය. එතකොට ගේ හතර වටින්ම සින්දුව ඇහෙනවලු. ගීතය ඇහෙනවලු. එහෙම මං කියන්නේ එහෙම අමාරු දේවල් කළානේ. එහෙම අමාරු දේවල් කළා තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. දැන් සිහෙලි ගෙදර ඉන්නවා තව මල්ලි නංගි. ඒ කට්ටියටත් ඔයා කියලා දෙනවද සින්දු කියන්නේ? කියලා දෙනවනේ. රයිට්. නිහතමානීකම කියන්නේ හැමෝමත් එක්ක hina වෙන එක, හැමෝමත් එක්ක කතා බහ කරන එක. ඒක තියෙනව නේද ඔයා ළඟ?
තියෙනවා. අනිවාර්යෙන්ම අප්පච්චි හැම වෙලේම කියන්නේ මෙයාගේ නිහතමානීකම හප්පි හදන්න ඕනේ මල්ලි. මට මේ වැඩසටහන ආරම්භ කරන්න මත්තෙන් මට ඔයාගේ අප්පච්චි කිව්වේ මල්ලි නිහතමානීකම තමයි අපි අරගන්න ඕනේ. හරිද? හරි. එතකොට හොඳ රසවත් සිදුවීම් තියෙනවා සිහෙලි ගැන. දැන් සිහෙලි ඕගලන් ගෙවල් පැත්තේ දහම් පාසලක් තිබ්බා. ඒකේ ත්‍යාග ප්‍රදාන උත්සවයක් තිබ්බා ළමා දිනේට සමගාමීව. ඒකේ ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට ඔයාට අවස්ථාවක් හම් වෙනවා එතන සහභාගී වෙන්න. එහෙම නේද? රයිට්. එතකොට මම යනවා ත්‍යාග ප්‍රදානය කරන දහම් පාසල් උත්සවයක ඌරගස්මන් හන්දියේ දහම් පාසලේ නේ. රයිට්. එතනට යනවා. එතකොට අපච්චි කියපු විදිහට මෑ සඳහාත් ඉදිරි පෙළ අසුනක් වෙන්න වෙනවා. ඒ ඉදිරි පෙළ අසුනේ දැන් අපච්චි ළඟ හිටියේ නෑනේ. අපච්චිට පිටිපස්සේ. ඔයා තමයි ඉස්සරහා හිටියේ. එතකොට අපච්චි හිතන් ඉන්නේ ඔන්න දැන් ප්‍රධාන ආරාධිත අමුත්තා ඉන්නවා මේ සීට් එකේ ඉඳගෙන කියලා. ඊට පස්සේ රසවත්ම සිදුවීම අපි ස්ටේජ් එකට ආරාධනා කරනවලු සිහිරි තූර්යා එන්න ත්‍යාග ලබා දෙන්න කියලා. එතකොට කොහෙද හිටියේ? බෝවලුවේ දහම් පාසලේ යාළුවොත් එක්ක සෙල්ලම් කරා. යාළුවොත් එක්ක සෙල්ලම් කරා. ඔයා ගියා එහෙ? එතකොට අතල කවුරුත් ඉඳන් හිටියේ නෑ. නමුත් අප්පච්චි දන්නේ ඔයා පුටු ඉඳන් හිටියා කියලා. රයිට්. එතකොට හාමුදුරුවෝ මොකද කිව්වේ? හාමුදුරුවෝ මොකද කිව්වේ? හාමුදුරුවෝ කිව්වා මේ දහම් පාසලේ ලෝක ළමා දිනේ දවසේ ගෙන්නපු මේ හොඳම ආරාධිත අමුත්තයි. හොඳම ආරාධිත අමුත්තා. ඔන්න දහම් පාසල් දවසක ඔබටත් පුළුවන් බලන් ඉන්න මේ හොඳම ආරාධිත අමුත්තා විදිහට සිහෙලිව සම්බන්ධ කරගන්න. මං කියන්නේ ළමා ගතිය, ළමා නිහතමානීකම සියල්ල. එතකොට සිහෙලි මම ගොඩක් දැකලා තියෙනවා ඔයාගේ දැන් ඔයා ප්‍රසංග වේදිකාවේ සින්දු කියනවනේ. ගීත ගායනා කරනවනේ. එතකොට ලංකාවේ ජනප්‍රියම තලයේ වැජඹෙන සංගීත කණ්ඩායම් එක සිහෙලි හරියට අපූර්වවට ගීත ගායනා කරනවා. එතකොට මම දැකලා තියෙනවා ඉස්සරහා ඉන්න කට්ටියට ඔයාගේ වයසේ ඉන්න පුංචි පැංචන්ට කතා කරනවා එන්න කියලා. එහෙම ආවට පස්සේ මොකද කරන්නේ? එහෙම ආවට පස්සේ මොකද කරන්නේ? මම සින්දුව කිය ඒගොල්ලොත් එක්ක නටනවා. එතකොට ඒ සින්දුව වැරදෙන්නේ නැහැ. නෑ. හරි. ඒකයි නිහතමානීකම කියන්නේ. නිහතමානීකම කියන්නේ සිහෙලි තූර්යා කියලා සර්ච් කරොත් මං හිතන්නේ විශාල ප්‍රමාණයක් එයි සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පට. ඒ හැම එකකම මං කියන්නේ සිහෙලි තූර්යා ප්‍රසංග වේදිකාවට අපිට හමු වෙනකොට කවුරු හරි දෙතුන් දෙනෙක් එක්ක අල්ලගෙන නටනවා. සින්දුව ගායනා කරන ගමන් ගීතයට වරදක් කරන්නේ නැතුව තමයි ඒ වැඩ ටික කරන්නේ. ආසයිද එහෙම? ඒ කියන්නේ දැන් අපි කියන්නේ සිහෙලි දැන් ඔයාට ඒක පළවෙනි පාරට හම් වෙන කට්ටියක් නේ. අඳුරන්නේ නැහනේ, දන්නේ නැහනේ. එහෙම බයක් නැහැ. ආසයි. ආසයි තව කෙනෙක් එක්ක ඉස්සරහට එන්න. රයිට්. අප්පච්චි උගන්වන එකම දේ තමයි සිහෙලිට නිහතමානී වෙන්න කියන එක. නිහතමානීකම හොඳටම අරගෙන යනවා තමයි තමන්ගේ අප්පච්චි කියන දේ හොඳටම අහගෙන ඉන්නවා. එක රැයකින් ගීතයක් ගායනා කරලා ලංකාවේ හැමෝම විතරක් නෙමෙයි සංගීතයට කලාවට ආදරය කරන හැමෝම තිගස්සපු කෙනෙක් තමයි සිහෙලි තූර්යා කියලා කියන්නේ. එතකොට ඒව අගයන්න එපේ. ඒව අගෙව්වට පස්සේ හම්බ වෙනවා සම්මාන සහතික පත්‍රය. එතකොට සිහෙලි ඔයාට මං හිතන්නේ මේ බාල පරම්පරාව නියෝජනය කරන සිහෙලි තූර්යා මං හිතන්නේ ලංකාවේ අඩුම වයස් පරතරයකින් ගීත ගායනා කිරීමේ උපන් සහජ දක්ෂතා අරගෙන එන සිහෙලි දැනට ලංකාවේ ඉන්න වැඩිම සම්මානලාභියා වෙනවා මේ ඔයාගේ වයසේ ඉන්න කට්ටියත් එක්ක. එතකොට ජාත්‍යන්තර මට්ටමේ සම්මානයකුත් ලැබෙනවා. Climate Exchange කියන සම්මානය ලැබෙනවා බ්‍රිතාන්‍යයේ එක්තරා රූ රැජිනකගේ. එහෙම නේද සියලි? රයිට්. එතකොට අනික් සම්මාන ටික මොනවද? 2020 ලිටල් ස්ටාර් වලින් හම්බුණ ජනප්‍රියතම තරුවයි දක්ෂතම තරුවයි. හරි. ඊට පස්සේ තව තරගයක් ගියා සරිගම ක්‍රොස් ඕවර් කියලා. සරිගම ක්‍රොස් ඕවර්. ඒකේ පළවෙනි ස්ථානය. පළවෙනි ස්ථානය. ඒතකොට අර මම කිව්ව ජාත්‍යන්තර තලයේ 1යි 4යි දැන් ආයි සම්මානයක් ගන්න යන්නේ. තරග කරනවද නේද? ඒ මොකද්ද? ඒ ලිටල් ටයිටන්ස් සූරංගේ සූර්යා. ලිටල් ටයිටන්ස් සූරයන්ගේ සූර්යා. එතකොට ඒකෙදි තව තරග ගොඩක් කල් තියෙනවනේ. කොහොමද SMS කරන්න ඕනේ? DLT හිස්තනක්
අංක 1 යොදා 99.2 ගොඩ SMS කරන්න. මෙච්චර වෙලා අපි කතා කරගෙන හිටියේ මේ ආදරණීය පුංචි ගීතරුවනේ. හරිද? එතකොට අනිවාර්යෙන්ම මේක බලන අහන විඳින හැමෝගෙම මමත් එල්ලා හිටින්නේ මේ කියන විදියට SMS පණිවිඩය ලබා දෙන්න ඒ තරඟාවලිය තුල ජයග්‍රහණය පළවෙනි ස්ථානය කරා ගමන් කරන්න. ගෝල්ඩන් බස් එකක් හම්බ වෙනවද මේ සිහලි? ඒ තරඟයේදී ඔයාට? හම්බ වෙනවනේ. ගෝල්ඩන් බ්ලෂ් එක හම්බුනොත් SMS කරන්න ඕනේ ඊළඟ වටේට නිකම්ම යනවා. එහෙම දක්ෂතා තියෙන කෙනෙක් තමයි මේ අපිත් එක්ක මෙච්චර වෙලා කතා කරගෙන ඉන්නේ. එතකොට මට අප්පච්චි එක දවසක් කියනවා සිහිලි මේ කතාව ආරම්භ කරන්න මත්තෙන් ඉස්කෝලේ පාසලේදී මොකක් හරි සිද්ධියක් වෙනවද? දැන් මෙහෙමනේ. දැන් ඔයාව රටවම අඳුරනවා. සිහිලි කිව්වහම. එතකොට ඔයා පාසලේ ගේට්ටුවෙන් ඇතුළට යන්නේ සිහිලි මේ ජනප්‍රිය තරුවක් කියන එක ඔළුවේ තියාගෙන නෙමෙයිනේ. සාමාන්‍යයෙන් සරල පාසල් ළමයෙක් යනවා වගේ තමයි යන්නේ. මොකද්ද වෙන්නේ පාසලේදී? අලුතෙන් ඉස්කෝලේට ආපු යාළුවෙක්. එයාට ටයි එකක් තිබ්බේ නැහැ. ඉතින් මම මගේ ටයි එක ගලවලා එයාට දුන්නා. ඔයාගේ ටයි එක ගලවලා එයාට දුන්නා? ඇයි එහෙම කළේ? එයාට ටයි එකක් නැහැනේ. එයාට ටයි එකක් නැති හින්දා. මං කියන්නේ පුංචි හිත් වලට මේ ආකාරයේ පරාර්ථකාමී දෙයක් කරන්න හිතනවා කියන්නේ නිහතමානීකම ගැන ආයි කියන්න වචන නැහැ. එහෙම නේද? එතකොට තාත්තා මොකද කිව්වේ? අප්පච්චි මොකද කිව්වේ? අප්පච්චි මොකද කිව්වේ? ඔය කාරණාව දැන් ඔයා ගිහිල්ලා ගෙදරට කියනවනේ. එතකොට අප්පච්චි මොකද කියන්නේ? අප්පච්චි හොඳයි කිව්වා. හොඳයි කියනවා. අප්පච්චි හැමදාම කියන එක තමයි සිහිලි කරන්නේ. එතකොට ඒ වගේ හොඳ දේවල් කරලා ගියාම අප්පච්චි නිරන්තරයෙන් කියන්නේ හොඳයි කියලා තමයි. රයිට් හරි. ඔන්න ඔහම බොහොම අපූර්ව සිදුවීම් තියෙනවා. එතකොට මේ සියලේ දැන් ඔයා යනවනේ මේ ප්‍රසංග වේදිකාවට. එතකොට අමතක නොවන සිදුවීම් තියෙනවද මොනවා හරි? රසවත් දේවල් මොනවා හරි? දැන් මම මෙහෙම කියමුකෝ. දැන් තියෙනවා දැන් අපි ප්‍රසංග වේදිකාවක් වහම අපි කියනවා එක එක කෑම කඩ හත් තියෙනවා. අයිස්ක්‍රීම් තියෙනවා. හරිද? බැලුම් බෝල තියෙනවා. ඒවා ඉල්ලන්නේ නැද්ද? මම අයිස්ක්‍රීම් ජෙලි කුල් ಜಾති මුකුත්ම කන්නේ. කවුද කිව්වේ කන්න එපා කියලා? මම කන්නේ උගුර බලන් දිනුනාම සින්දු කියන්න බෑනේ. එතකොට මම කන්නේ. අප්පච්චි හරි අම්මා හරි එහෙම කියනවද? නෑ. ඔයාම හිතලා? කලින් කිව්වා. මේ කන්න හොඳ නැති දේවල් මේ තරඟට යද්දි කිව්වා මුලින්ම කිව්වා කන්න හොඳ නැති දේවල්. හරි. ඉතින් මං මේ ඒක දිගටම අරගෙන යනවා. අනික් ළමයි අයිස් එකක් කනවා දැක්කත් ඔය අයිස් එකක් කන්නේ නැහැ. කැපවීම තියෙන්න ඕනේ Taman කරන ශේෂ්ත්‍රයේ කවුරුණත් ඉස්සරහට යන්න. ඒ කැපවීම බොහොම අපූර්වවට තියෙන දියණියක් තමයි. බොහොම ආදර්ශමත් දියණියක් මේ අපි එක කතා බහ කරගෙන ඉන්නේ. එතකොට සියලි කොහොමද යන්නේ ප්‍රසංග වලට? අම්මයි අප්පච්චි නංගි මල්ලි ඔක්කොම එක්කව කරගෙනද යන්නේ? ඔක්කොම එකතු කරගෙන තමයි යන්නේ මේ සියලි නේද? හරි. එහෙනම් අපි සුබ ප්‍රාර්ථනා කරමු ඉස්සරහා තව දියුණු වෙන්න ඕනේ කියලා. දෙරණ නාලිකාව හරහානේ සිහිලිව රටක් හඳුනගන්නේ නේද? එතකොට දෙරණ නාලිකාවේ විකාශනය වන දියණි ටෙලිනාට්‍ය තේමා ගීතයට ඔයාව තමයි තෝරගන්නේ. ඔයයි තව මං හිතන්නේ තව සහයට ඉන්නවා. නමුත් ප්‍රධාන චරිතය ඔයා. ඒ ගැන පොඩ්ඩක් අපි කියමු. එතකොට තව සිහිලි මොනවද ඔයාගේ නමින් කරලා තියෙන සින්දු? සීනි බල රස උනාට ඒකේ මේ ලිව්ව සෝමරත්න දිසානායක සර්. හරි. මියුසික් කරේ හර්ෂණ දිසානායක සර්. එතකොට සිහෙලි කෙකටියමල් ඒ කියන්නේ දියණි ටෙලිනාට්‍යයේ තේමා ගීතය. ඒක ඔයාට ඒ ගීතය ගායනා කරන්න කියලා කවුරු කතා කරන්නේ? මයි දිනුලි මනතියක්කයි. එයාලා තමයි එයාලයි ඔයත් එක්ක ඒ ගීතය ගායනා කරනවා. එතකොට කවුද ඔයාට කතා කරන්න ඒ කියන්නේ ගායනා කරන්න එන්න කියලා කියන්නේ? දෙරණ සර්ලා. දෙරණේ දෙරණේ මාවලා තමයි සිහිලිව තෝරාගන්නේ. මොකද ඒ දක්ෂතාවය තියෙන හින්දා තමයි මං හිතන්නේ තෝරාගන්නේ නේද සිහිලි? පාසලේ සිහිලි තූර්යා ඉගෙනුම ලබන්නේ 3 වෙනි ශ්‍රේණියේ. එහෙම නේද? කොහොමද එතකොට පාසල් කටයුතු ටික අපිට කියන්නකෝ. කොහොමද ඉගෙනීම් කටයුතු ටික?
ගණන් වලට අනුවක් තිබ්බා. 90ක් තිබ්බ ලකුණු. ෂෝ ගණන් වල 90ක් තියෙනවා කියන්නේ. හරි. ඊටු විෂයන්. අනිත් ඒවාත් ඔක්කොම 50න් ඉහළ මට්ටමේ ඉන්නවද නේද? හරි. එතකොට සිහෙලි අමතර පන්ති යනවද තාම? තාම යන්නේ නැහැ නේද? තාම යන්නේ නැහැ. පාසලෙන් ඉගෙනුම කරනවා. හරි. එකකට යනවා. මේ ශිෂ්‍යත්ව පන්ති. ශිෂ්‍යත්ව පන්තියක් යනවා. රයිට්. ශිෂ්‍යත්ව පන්තියකුත් යනවා. තව අවුරුද්දකින් ශිෂ්‍යත්ව විභාගේ තියෙන හින්දා. හරි. සිහිල් දෙනේ පණිවිඩය තමයි මම මෙහෙම ඇහුවේ මේ වෙන මොකුත් නෙමෙයි මේ දැන් ළමා ගීත මේ ගායිකාවක්නේ. එතකොට Tamanගේ ළමා ගතියක් තියාගෙන පාසල් වැඩ සියල්ල හරි හැටි සම්පූර්ණ කරලා තමයි මෑගේ විනෝදාංශයේ විදිහට ගීත ගායනා කරන්නේ. අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ සිහිල් තූර්යා. ලංකාවේ ලාබාල පරපුර නියෝජනය කරන වැඩිම සම්මානලාභියා වෙන්නේ ඇයම තමයි. අද දවසේදී අපිට මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න සිහිලි එනවා මේ ප්‍රදේශයට අපි සිහිලි හොයාගෙන යනකොට. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණු සිහිලි තූර්යාගේ අනාගත බලාපොරොත්තු ඉගෙනීම් කටයුතු ඊට පස්සේ සංගීත ශාස්ත්‍රයේ කටයුතු සියල්ල සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා. දැන් මෙච්චර ගමනක් එනවනේ. කාටද ස්තුති කරන්න ඕනේ? ගොඩක් කට්ටිය ඇති වාට උදව් කරපු කට්ටිය. අපි නම් වශයෙන් මතක තුනත් මම කියන්නේ කාටද ස්තුති කරන්න ඕනේ? මාව තරුවක් විදිහට ඔක්කොලන්ට ඉදිරිපත් කරපු ආදරණීය දෙන්නටයි. මා ජනප්‍රියතම තරුව කරන්න SMS ගහපු ඔයාලවයි. ආදරෙන් මතක් කරනවා. රයිට්. සිහිලි තූර්යා බොහොම අපූර්ව ජනප්‍රිය ගීත තරුවක් කරපු ආදරණීය දෙරණට සහ ජනප්‍රියතම ගායිකාව බවට පත් කරන්න SMS ගහපු හැමෝටම SMS මනාපය පළ කරපු ආදරණීය ජනතාවට තමයි ඇය තමන්ගේ මතක ශක්තිය විදිහට ඉස්සෙල්ලාම ස්තුති කරන්නේ. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ සිහිලියත් අනිවාර්යයෙන්ම සංගීත කටයුතු කලා කටයුතු වල නියනකොට මෑයට බොහොම අපූර්ව දායකත්වයේ සපයන්නේ ආදරණීය අප්පච්චි බොහොම ආදරෙන් අපි මතක් කර සිටින්න ඕනේ. ඒ වගේම ආදරණීය අම්මා පවුලේ මල්ලි නංගි රයිට් මේ හැමෝම ඒ වගේම සිහිලි ඉගෙනීම ලබන පාසලේ විදුහල්පතිතුමා ප්‍රධාන සියලුම ගුරු මණ්ඩලය සහ ඒ සියලුම වටපිටාවේ ඥාතීන් අතුළු සියලුම දෙනාට අපි ස්තුති කරමු සිහිලි වෙනුවෙන්. අනිවාර්යෙන්ම අද දවසේදී මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්නට සිහිලි පැමිණුණා. ඉතින් අපේ හදපිරි ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඉදිරි පාසල් කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක කරගන්න ඕනේ. තරුවක් වෙලා ඉවරයි. තරුවක් වුණු ඔයාට ජනප්‍රිය මට්ටමේ ඉහළම තලයට යන්න අපි සුබ ප්‍රාර්ථනා කරනවා වොයිස් ඔෆ් ඉන්දුනිල් මම එහෙනම් බුදු සරණයි ජේසු පිහිටයි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට හරිද සිහෙලි රයිට් ආදරණීය හිරමිතුරේ සිහිල් තූර්යා අපිට සම්බන්ධ කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි මගේ තිරය පිටිපස්සෙන් මම ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් අද දවසේ වෙනදා වගේම අද දවසේත් මේ වැඩ කටයුත්ත සම්බන්ධීකරණය කරන්නේ අපේ චින්තකය බොහොම ආදරෙන් මතක් කර සිටිනවා. ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ සිහිලිගේ ආදරණීය අප්පච්චි බොහොම ආදරෙන් මතක් කර සිටිනවා. ලොකු දායකත්වයක් අපිට ලබා දුන්නා. ඒ වගේම හැමදාම තිරය පිටිපස්ස මාත් එක්ක ඉන්න මගේ ආදරණීය මාධ්‍ය මිතුරා MDLP graphics කලුවක්ගල රහිරු මල්ලි ඉන්නවා. ඉතින් බොහොම ආදරෙන් මතක් කර සිටිනවා. ඒ වගේම අපේ රිෂාන් සහෝදරයා හැමදාම මට අවවාද අනුශාසනා සපයන වගේ සමකාලීන මිත්‍රයා බොහොම ආදරෙන් මතක් කරන ගමන් ආදරෙන් අපි මේ වීඩියෝ පටේ නරඹන්න කියලා ආරාධනා කරනවා. විශේෂයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ channel එක හරහා තිබෙනා වූ අඩුපාඩු හෝ යම්කිසි දෙයක් හදා ගන්න තියෙනවා නම් ඒ කටයුතු අපිට දන්වන්න කියලා බොහොම ආදරෙන් මතක් කරන ගමන් අවසාන වශයෙන් කියා සිටින්නේ යන්න YouTube එකට Voice of Indonil YouTube channel එක subscribe කරන්න බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. අද දවසේදී මෙතෙක් වෙලා එකතුණු ඔබ සැමට බුදු සරණයි ජේසු පිහිටයි. බුදුන් වැඩියමේ රුවන් පොළව මත යලි දිනකදීමා ඉපදේවා මුදු හොඬ බන බුදු බන බල නොඅඩුව ලොවට සේවා ලෝකෙට සාමහි මధుර පණිවිඩයන් මේලක් පොළොවෙන් පිහිදේවා
රුවන් පොළව මත යලි දිනකදීම ඉපදේවා බුදු හඬ බණ බුදු බණ නොඅඩුව ලොවට සේවා. Voice of Idunil.